අයිබෝවන් වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. අදත් වෙනද වගේම උදය ජ්‍යොතිෂ්‍ය වාස්තු සහ ගුප්ත ශාස්ත්‍ර ආයතනය මැගින් ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ තවත් එක්තරා යෝගයක් පිළිබඳව යම්කිසි ජන්මියෙකුගේ කේන්ද්‍රයේ පැවතීමට හැකියාවක් තිබෙන්නා වූ නමුත් මේ සුලභව දකින්නට ලැබෙන්නේ නැති මේ යෝගයක් තරමක් දුරට මේ දුර්ලභ යෝගයක් හැටියට තමයි ගණන් ගන්නේ. ඉතින් අපි මේ නාබස හෙවත් මේ සංඛ්‍යා යෝගයක් පිළිබඳව අපි කතා කරමු. අද ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ දණ්ඩ යෝගය පිළිබඳව. දණ්ඩ කියලා මේන් අදහස් කරන්නේ මේ ස්ටික් එකක්. එහෙම නැත්නම් මේ දණ්ඩක් මුගුරක් වගේ කියන අදහස තමයි මේ දණ්ඩ යෝගය කියනා වූ මේ වචනයෙන් විද්‍යාමාන වෙන්නේ. ඉතින් ඔබ බලන්න සමහර විට ඔබගේ කේන්ද්‍රයේ මෙවැනි යෝගයක් පවතින්නට හැකියාවක් තිබෙනවා. ස්ථිරවම නොවේ. නමුත් මෙවැනි යෝගයක් පැවතීමට හැකියාවක් තිබෙනවා. ඉතින් අපි කෙසේ වෙතත් මේ යෝගයන් පිළිබඳව දැනුවත් වී සිටීම ඉතාමත් හොඳ කරුණක් නිසා අපි ඉදිරිපත් කරන්නම් මේ දණ්ඩ යෝගය පිළිබඳව ඔබට සහ මේ දණ්ඩ යෝගයේ තිබෙනා වූ පුද්ගලයන්ගේ ජීවන රටාව කුමන ආකාරයෙන් ගත වේද කියන කාරණාව පිළිබඳව අපි දැනගනිමු අද දවසේ. ඉතින් මේ කරුණ ඔබට ඉදිරිපත් කිරීමට මතක් කරනවා වෙනද වගේම තවමත් ඔබ විසින් උදය ජ්‍යොතිෂ්‍ය වාස්තු සහ ගුප්ත ශාස්ත්‍ර ආයතනය මගින් පවත්වාගෙන යන අපගේ මේ YouTube නාලිකාව subscribe කරන මෙතන ඔබගේ කාර්නික subscribe කිරීම අපගේ නාලිකාවට ලබා දෙන්නට කියන කාරණාව මුලින්ම සිහිපත් කරනවා. ඉතින් මේ වගේම ජ්‍යොතිෂය පිළිබඳව උනන්දුවක් දක්වන්නා ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරන්නා වූ මේ සියලුම වීඩියෝ මුල සිට අග දක්වා ඉතා සවාදානෙන් නනබා මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නා වූ තවත් අයෙකුට දැකීම සඳහා මේවා ෂෙයා කරන්නට කාරුණික වෙන්න කියලා කියනවා. ඉතින් ඒ වගේම ඔබගේ අදහස් හා යෝජනා අපගේ කමෙන්ට් අතර පළ කිරීමට ඔබට හැකියාව තිබෙනවා. ඉතින් ඒ වගේම ඔබගේ ලයික් කිරීම ඉතාමත් අගය කොට සලකනවා. ඉතින් අපි වැඩි වේලාවක් නොගෙන අපේ ප්‍රධාන මාතෘකාව වන්නා මේ දණ්ඩ යෝගය. දණ්ඩ යෝගය සහ එම දණ්ඩ යෝගයේ හේතුවෙන් ජන්මියාට ලැබෙන්නේ කුමන ආකාරයේ සුභාශුභයන්ති පිළිබඳව අපි කතා කරමු. මම මුලින්ම ඔබට හඳුන්වා දෙන්නම් මේ දණ්ඩ යෝගය කියන්නේ කුමක්ද? මේ දණ්ඩ යෝගය යම්කිසි කේන්ද්‍රයක නිර්මාණය වෙන්නේ කුමන ආකාරයෙන්ද කියලා. විශේෂයෙන්ම අපි මේ සංඛ්‍යා යෝග පිළිබඳව කතා කිරීමේදී ඔබ දන්නවා මේ මොහොත වන විටත් මේ රාහු සහ කේතු කියනා වූ මේ චින්තන මාත්‍ර ග්‍රහයින් මේ යෝග සඳහා අපි උපයෝගී කරගන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබ ඉතා නිවැරදිව මතක තබා ගන්න මේ සංඛ්‍යා යෝග නිර්මාණය වීමේදී අපි රවි චන්ද්‍ර කුජ්ජ බුද්ධ ගුරු සිකුරු සහ සෙරසුරු කියනා වූ ග්‍රහයින් 7 දෙනාගේ ස්ථානගත වීම පමණයි අපි භාවිතා කරන්නේ. ඉතින් දණ්ඩ යෝගය කියලා කියන්නේ යම්කිසි ජන්මියෙක් මෙලොව උප්පත්තිය ලබන විට ඔහුගේ හෝ ඇයගේ මේ රාහු කේතු හැරුණාම ඉතුරු වෙන්නා වූ අනිකුත් ග්‍රහයින් 7 දෙනා 10 11 12 සහ ලග්නය 10 11 12 සහ 1 කියනා වූ මේ මෙන්න මේ රාශීන් 4 තුල පමණක් මේ ග්‍රහයින් තැන්පත් වී තිබීම හේතුවෙන් ඔබට මේ දණ්ඩ යෝගය කියනවා මේ යෝගය නිර්මාණය වීමට හැකියාව තිබෙනවා. ඉතින් මේ 10 11 12 1 කියනා වූ කොටු 4 පමණක් නම් ඔබගේ සියලුම ග්‍රහයින් පත් වෙලා තියෙන්නේ. අපි ඒකට දණ්ඩ යෝගය කියලා කියනවා. ඉතින් ඒ කොටු 4ෙම ග්‍රහයින් තිබිය යුතුයි. ඉතින් මෙම දණ්ඩ යෝගය පිළිබඳව ජන්මියෙකුගේ කේන්ද්‍රයේ තිබෙනවා මේ හඳුනා ගැනීමට කිසිසේත්ම අපහසුතාවයක් නැහැ. මොකද 10 11 12 1 කියනා වූ මේ කොටු 4 ග්‍රහයින් 7 දෙනා පතිත සිටීම තමයි දණ්ඩ යෝගය කියන්නේ. නමුත් ඔබ මතක තබා ගත යුතුයි මේ කොටු 4ෙම ග්‍රහයින් තිබිය යුතුයි කියන කාරණාවත් ඔබ මතක තබා ගන්නට ඕනි මේ දණ්ඩ යෝගය සම්පූර්ණ වෙන්න නම්. ඉතින් විශේෂයෙන්ම මේ දණ්ඩ යෝගයේ තියෙන පුද්ගලයෝ බොහෝ වෙලාවට මේ දුප්පත්කමින් ඒ කියන්නේ මේ නැති බැරිකමින් දරිද්‍රතාවයෙන් පීඩා විඳීමට මෙවැනි පුද්ගලයින්ට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ එවැනි පුද්ගලයින්ට සිද්ධ වෙනවා බොහෝ වෙලාවට මේ අගහිකම් වලින් පිරිච්ච ජීවිතයක් ගත කිරීමට මේ දණ්ඩ යෝගී යම්කිසි පුද්ගලයෙකුගේ කේන්ද්‍රයේ වෙනවා. ඒ වගේම තමයි බොහෝ වෙලාවට මේ මොවුන්ට මේ ඔවුන්ගේම ව්‍යාපාර කටයුතු රැකී ආරක්ෂා කටයුතු ඔවුන්ගේම දේවල් කිරීමට කුමන අවස්ථාවකවත් ඔවුන්ට වාසනා ගුණයක් නැති වෙනවා. මොකද විශේෂයෙන්ම මොවුන් නිතරම කවුරුන් හෝ යටතේ තමයි සේවය කරන්නට වෙන්නේ. ඒ කරන්නා වූ සේවයන් උනත් ඊතරම් සුබදායක මට්ටමක තිබෙන්නා වූ රැකී ආරක්ෂා විය නොහැකි. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම මෙවැනි පුද්ගලයන් නිතරම මානසිකව ඉතාමත් අසහනකාරී ජීවිත ගත කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම නොසිතූ මොහොතවල් වල නොසිතූ කරදර විපත් බාධක වලට මුහුණ දීමටත් මෙවැනි පුද්ගලයන්ට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි විවාහය පිළිබඳව කතා කිරීමේදීත් මෙවැනි පුද්ගලයන්ට විවාහය ඊතරම් සාර්ථකව ඉදිරියට ගෙන යාමට පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. වගේම බොහෝ දුරට
විවාහය අපි කියමුකෝ මේ දණ්ඩ යෝගයේ තිබෙන කෙනෙක් කොහොම හරි කරලා මේ විවාහයක් සිද්ධ කරගත්තා කියලා. නමුත් ඉන්පසු ඔවුන්ට ඉදිරි ජීවිතයේදීත් දරුඵල හිමි වියාම, අඹුසැමියන් අතර මතභේද වගේ දේවල් වලට නිරන්තරයෙන් මුහුණ දීමට ඔවුන්ට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම තමයි මොවුන්ට සමාජ තත්ත්වයේ අතින් ගත්තත් සමාජයේ තරම් කැපී පෙනෙන චරිතයක් වීමට නම් මොවුන්ට ඉතාමත් අඩුයි හැකියාව. මොවුන් සමාජයේ තරම් උසස් තත්ත්වයකට පත් වෙන්නේ නැහැ කියන කාරණාව තමයි මේ දණ්ඩ යෝග හේතුවෙන් කියලා කියන්නේ. ඒ වගේම තමයි නිතර අසනීප වෙන දේවල්, රෝහල් ගත වීම සහ මානසික ආතතීන් වගේ දේවල් නිතරම ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ තමන්ගේ පවුල් පසුබිමෙන්, තමන්ගේ පවුලේ අයගෙන් වෙන් වෙලා අපි කියමුකෝ දැන් මෙවැනි පුද්ගලට රැකියාවක් ලැබුණා. ඒ රැකියාව ලැබුණත් ඔහු ඒ රැකියාව කරන්නේ තමන්ගේ පවුලෙන් ඈත් වෙලා තරමක් දුරට ඈතකට ගිහිල්ලා මේ දුෂ්කරව මේ රැකී ආරක්ෂා කටයුතු සිදු කරගනිමින් ජීවත් වීමට තමයි මොවුන්ට බොහෝ වෙලාවට අවස්ථාව උදා වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මොවුන්ගේ ගතිගුණ වලත් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නට ඕනේ. විශේෂයෙන්ම මොවුන්ගේ හැසිරීම රටාව. මොවුන්ගේ හැසිරීම රටාව විතරම් සුබදායක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මොවුන් මේ දණ්ඩ යෝගයේ තිබෙන පුද්ගලයන්ුත් බොහෝ වෙලාවට මේ අනිකුත් පුද්ගලයින්ට අනිත් අයට මේ කරුණාව දක්වනවා හරිම අඩුයි. ඒ කියන්නේ මෙත්සිත පතුරවනවා හරිම අඩුයි. මොකද මොවුන් උනත් අන් අය පිළිබඳව තරම් තැකීමක් කරන්නේ නැහැ. අනිත් අයට උදව් උපකාර කරන්නේ නැහැ. ඒ වගේම අනිත් අයට විශේෂයෙන්ම කරුණාව දක්වන්නේ කරුණාවන්තභාවයෙන් ඉතාමත් පහත් මට්ටමක තමයි මේ දණ්ඩ යෝගයේ තිබෙනා වූ පුද්ගලයන් සිටින්නේ. ඉතින් ඒ වගේම මම ඊළඟට කියන්නම් දැන් දණ්ඩ යෝගය කියන මේ යෝගයෙන් ඇත්තටම දැන් සුබදායක තත්වයක් නැහැ කියලා දැන් මේ මොහොත වන විට ඔබ දන්නවා. ඉතින් අපි බලමු මේ දණ්ඩ යෝගය භංග වීමක් සිද්ධ වෙන්නේ නැද්ද කියලා. නෑ. ඇත්තටම මේ දණ්ඩ යෝගය කියන යෝගය භංග වීමක් සිද්ධ වෙනවා. කොහොමද සිද්ධ වෙන්නේ? ඉතින් ඔබ දන්නවා රවිචන්ද්‍ර කුජ බුද්ධ ගුරු සිකුරු සෙනසුරු කියනවා මේ ග්‍රහයින් සිටින්නට ඕනි 10 11 12 සහ ලග්නේ කියනවා ස්ථානයන්හි කියලා මම ඔබට සඳහන් කළා. ඉතින් බැරි වෙලාවක්වත් බලවත් වූ ගුරු ග්‍රහයා ලග්නගත වීමෙන් විශේෂයෙන්ම ඔබ දන්නවා ගුරු ග්‍රහයා ලග්නයේ දිග්බල ග්‍රහයා. ඉතින් ඒ වගේම යම් හේකින් ඊටම බලවත්ව සුසේත්‍රව මිත්‍රව එහෙම නැත්නම් උච්චව එහෙම නැත්නම් මූල ත්‍රිකෝණව මේ ගුරු ග්‍රහයා ලග්නගත වීම හේතුවෙන් බොහෝ වෙලාවට මේ දණ්ඩ යෝගයේ තිබෙනා පුද්ගලයෙක් නම් මේ දණ්ඩ යෝගය භංග වෙලා ඔහුට සුබඵල ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි බලවත් වූ පුරපස චන්ද්‍රයා ගුරු ග්‍රහයා සමග සංයෝග වීමෙන් ඇතිවෙනා මේ ගජකේසරී යෝගයේ වැනි ඊතා බල සම්පන්න යෝග මේ ග්‍රහයින් අතරත් නිර්මාණය වෙලා තිබෙනවා නම් ඔන්න ඒ මොහොත වන විටත් මේ දණ්ඩ යෝගයෙන් ඇතිවෙනා වූ අශුභඵල දුරු වීමක් සිද්ධ වෙනවා. ඉතින් අන්න එවැනි ආකාරයෙන් මේ 10 11 12 1 කියනා වූ මේ ස්ථාන හතරට ඔබ දන්නවා ලග්නය එහෙම නැත්නම් පළවෙනි කොටුව සහ 10 කියනා වූ මේ කේන්ද්‍රස්ථාන දෙකක්ම අයිති වෙනවා. ඉතින් මේ කේන්ද්‍රස්ථාන දෙකේ යම් කිසියකින් පංච මහා යෝගයක් හෝ එහෙම නැත්නම් බලවත් වූ යෝගයන් ඇතිවීමෙන් මේ දණ්ඩ යෝගයෙන් ඇති වී තිබෙනා වූ අශුභඵල සම්පූර්ණයෙන්ම අහෝසි වී යාමක් හෝ එහෙම නැත්නම් මේවා තරමක් දුරට අඩු වී යාමක් හෝ සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා යම් කිසි ජන්මියෙකුගේ කේන්ද්‍රයේ දණ්ඩ යෝගයේ තිබුණු පමණින්ම ඔහුගේ ජීවිතය ඔහුගේ හෝ ඇගේ ජීවිතය එතනින් සදාකාලික ඉවරයි කියන කාරණාව කල්පනා නොකළ යුතුයි. මොකද දණ්ඩ යෝගය වැනි ඊටමත් අශුභ ඵල දෙන්නා වූ යෝගයකින් පවා එවැනි යෝගයන් පවා අහෝසි වී යාමක් ඔබගේම කේන්ද්‍රය තුල තිබෙන්නට බොහෝ ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ විශේෂයෙන්ම නිරීක්ෂණය කළ යුත්තේ මේ ආකාරයෙන් කිසිදු දණ්ඩ යෝගයේ අහෝසි වීමකින් තොරවම නම් යම් කිසි කේන්ද්‍රයක මෙම දණ්ඩ යෝගය නිර්මාණය වෙලා තිබෙන්නේ ඔවුන්ට පුළුවන් තමන්ට ගත වෙන්නා වූ දශා කාලයන් තුලදී වඩාත්ම අශුභව සිටින්නේ කුමනා මෙම 10 11 12 කියනා වූ ස්ථානවල වඩාත් අශුභව සිටින්නේ කුමන ග්‍රහයින්ද? ඒ වගේම 22 දෘෂ්කාණය වෙලා 64 නවාංශිකාධිපති වෙලා ඉන්නේ කුමන ග්‍රහයින්ද කියන කරුණු පිළිබඳව ඊටාම මනවින් නිරීක්ෂණය කරලා අන්නේ වඩාත්ම අශුභ ග්‍රහයින්ට අදාළ වන්නා වූ අනුකූල වන්නා වූ ග්‍රහ ශාන්ති කර්ම සිදු කිරීම තමන්ට ගත වෙන්නා වූ දශාවට අනුව ඒ ග්‍රහ දේවතාවුන් වහන්සේලා පිදීම ඒ වගේම ඒ රාෂ්ටක යනවා නම් ඒ අනුව ඒ රාෂ්ටක සඳහා පිළියම් කිරීම යනාදී පොදුවේ අනිකුත් ග්‍රහාපල සඳහා නවග්‍රහ අපල සඳහාම නැත්නම් මේ ග්‍රහයින් 7 දෙනා සඳහාම පොදුවේ තිබෙන්නා වූ ග්‍රහ ශාන්ති කර්ම සිදු කර ගැනීමෙන් ඔබට මේ දණ්ඩ යෝගයෙන් ඇති වී තිබෙනා අශුභඵල දුරු කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඉතින් දණ්ඩ යෝගය පිළිබඳව කතා කිරීමට බොහෝ දේවල් තිබුණත් ඊටාම සුළුවෙන් ඔබට ඉදිරිපත් කළේ මේ දණ්ඩ යෝගය කියන්නේ කුමක්ද? එය ඇති වෙන්නේ කුමන ආකාරයෙන්ද?
භංග කර ගැනීමට හැකියාවක් තිබෙනවාද සහ ඒ සඳහා කළ යුතු ග්‍රහ ශාන්ති කර්ම මොනවාද කියන කාරණාව පිළිබඳව. ඉතින් ග්‍රහ ශාන්ති කර්ම පිළිබඳව තමයි මම ඔබට ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම අදාළ වඩාත්ම මේ කොටු හතරේ වඩාත්ම අශුභව සිටින්නා වූ ග්‍රහයින් බලවත් කර ගැනීම. ඒ කියන්නේ අශුභ පැත්තට බලවත් කර ගැනීම නෙවෙයි, අශුභව සිටින්නා වූ ග්‍රහයින් වෙනුවෙන් තිබෙන්නා වූ ශාන්ති කර්ම සිදු කරමින් ඒ ග්‍රහයින්ගෙන් ඇති වී තිබෙන්නා වූ අශුභතාවය දුරු කර ගැනීම යනාදී කරුණු තමයි ඔබට සිදු කර ගැනීමට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ පිළිබඳව ඔබට යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් ඔබට හැකියාව තිබෙනවා මාගේ මේ තිරේ දිස් වෙන්නා වූ දුරකථන අංකය හෝ ඒ හා සැබඳුණු WhatsApp ඔස්සේ ඔබට අවශ්‍ය කරන්නා වූ පැනය මාහට යොමු කිරීමට ඔබට හැකියාව තිබෙනවා කියන කාරණාවත් මතක් කරමින් අද දවසේ ඔබට දණ්ඩ යෝගය පිළිබඳව ඉදිරිපත් කළ මේ වීඩියෝ මේ ආකාරයෙන් නිමා කරනවා. ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම ඉතාමත් වාසනාවන්ත සුබ දවසක් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අයිබෝවන්.